මා ආදරණීය සහෝදරයා සහෝදරිය ආගම නොහොත් ආත්මය ගලවන මඟ ගැන ඔබට කියා දෙන අප YouTube නාලිකාව හා එකතු ඔබව අදත් ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ජීවිතයට වටිනා කියන පණිවිඩයක් අරගෙනයි අදත් අප මේ ඔබ හමු වන්නේ. සියලු වැඩ රාජකාරී මොහොතකට අමතක කර ජීවිතයේ වටිනා විනාඩි කිහිපය අප හා රැඳෙන්නට ඔබට මතක් කර සිටිනවා. ඔබ දන්නවා නොයෙක් ආකාරයේ කතන්දර අපි පුංචි කාලේ සිට අහනවා. අපි කතන්දර අහන්න කොයි තරම්නම් ආස කරනවද නේද? පුංචි කාලේ මගේ මාමා කෙනෙක් මුවන්තිස්ස කුමාරයාගේ කතාව කියලා ලස්සන කතාවක් අපට කියලා දීලා තියෙනවා. හරිම ලස්සනයි. අහන්න ආසයි. අපි ඒ කතාවත් එක්ක ජීවත් වෙනවා වගේ දැනුණා. ඒ කුමාරයා කරන සමහර වීර ක්‍රියා අපිත් කරනවා වගේ දැනුණා. හැබැයි දැන් දැනෙනවා ඒ හැම කතාවක්ම කෙනෙකු විසින් නිර්මාණශීලීව ගොතපු කතා කියලා. සත්‍ය ලෝකයේ සිදු කතා නොවේ කියලා. ඉතින් මෙන්න මේ වගේ අපේ ජීවිතවල නොයෙකුත් කතා තිබෙනවා. නවකතා, කෙටි කතා, චිත්‍ර කතා, වීර කතා ආදී වශයෙන්. හැබැයි මේ හැම කතාවකම යම්කිසි රසයක්, ත්‍රාසයක් තිබෙනවා. ජීවිතයට ගන්න යම් පාඩම් මෙහෙමත් තිබෙනවා. නමුත් මේ හැම කතාවක්ම නිර්මාණශීලී කතා මිසක් සත්‍ය කතාවන් නම් නොවේ. ඒ නිසා ඔබ මේ කතා සත්‍ය කතා කියලා හිතාගෙන හිටියනම් කරුණා කරලා නිවැරදි වෙන්න. එහෙම නොවුනොත් ඔබව නොමග යන්න තියෙන ඉඩකඩ හරිම වැඩි. සමහර කතාවල සත්තු කතා කළා කියලා අපි අහලා තියෙනවා. අපි විශ්වාසත් කරලා තියෙනවා. නමුත් මේ සත්තු කතා කළේ මොන භාෂාවෙන්ද? ලංකාවේ සත්තු සිංහලෙන්, ඉන්දියාවේ සත්තු දෙමළෙන්, චීනි අය චීන භාෂාවෙන්ද? ටිකක් හිතන්න. මෙහෙම වෙන්න පුළුවන්ද? ඒ නිසා සත්‍ය කතාවක බොරුව ගෑවෙන්නවත් බෑ. එහෙම වුණොත් ඒක සත්‍ය කතාවක් වෙන්නේ නෑ. මොකද සත්‍යයට බොරු මිශ්‍ර වෙන්නම බෑ. සත්‍ය කියන එක වෙනමම එකක්. මොකද සත්‍යයක් නම් ඊට සාක්ෂියක් තිබිය යුතුයි. සාක්ෂියක් කියන්නේ ඒ දේ ඇසින් දුටුව හෝ ඒ දේ එතන සිදුවන බවට සාක්ෂියක් තියෙන්න ඕන. අද ඕනම දෙයක් ඔප්පු කරන්න නම් සාක්ෂි තිබිය යුතුයි. නඩු විභාගයකදී වත් සාක්ෂි නැතිනම් නඩුව පරදිනවනේ නේද? මොකද බොරු කතාවලට සාක්ෂි සොයන්න නෑ. එයි එහෙම දෙයක් වෙලා නෑනේ. ඒ නිසා සාක්ෂි නෑ. සමහර රටවල යම් කාලවල හිටපු රජවරු ගැන ඉතිහාස පොත්වල ලියලා තියෙනවා. ඒ අය කරන ලද ක්‍රියාකාරකම් ගැන සෙල්ලිපි හා ඉතිහාස පොත්වල සටහන් වෙලා තියෙනවා. එහෙම නැතිව මෙහෙම රජ කෙනෙක් හිටියාය, මේ දේවල් ඔහු කළාය කිව්වට පිළිගන්න බෑ. මොකද කිසිම ඉතිහාස පොතක සෙල්ලිපියක එහෙම රජෙක් හිටපු බවට කිසිම සාක්ෂියක් නෑ. ඒ වගේම මෙහෙම දෙයක් කළ බවටත් සාක්ෂි නෑ. ඒ නිසා ඔබ සත්‍ය සහ බොරුව අතර වෙනස හඳුනා ගන්න ඇතැයි සිතනවා. සත්‍යයට සාක්ෂි තියෙනවා, බොරුවට සාක්ෂි නෑ. මේ පණිවිඩය ඔබේ දන්න හිතමිතුරන් සමග බෙදා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්ලික් කරන්න. පණිවිඩ ලද සැනින් ඔබ අතට එනවා. තවත් වටිනා කියන පණිවිඩයක් අරන් ළඟදීම එනවා. එතෙක් සතුටින් ඉන්න. ස්තුතියි.